Yo boys and girls ඉතින් ඔන්න මං කිව්ව විදියට අපේ day 2 ස්පෙෂල් වීඩියෝ ගේන්න හදාන්න. ඉතින් අද තියෙන්නේ කැරම්මෑන් අන්බොක්සිං වීඩියෝ එකක්. ඉතින් අද කැරම් ගහන්න යන්නේ. ඉතින් ඒ වගේම අන්බොක්සිං වීඩියෝ තියෙනවා. අද කැරම් චැලෙන්ජ් ඇවිල්ලා ඉන්න යුනික් ටෙක් එකේමයි. ඉතින් කොහාට හරි ගිහිල්ලා එළිය ඇත්තේ. ඉතින් අද කැරම් චැලෙන්ජ් එකෙන් දිනන කප් එකක් දෙනවා. ඒ වල thumbnail එකේ දැක්කා වගේ. ඉතින් අද day 2 ස්පෙෂල් වීඩියෝ එකක් යන්නේ. දැන් අපි මැච් එක පටන් ගමු. Now let's start the carom game. අම්මට කමස් කවන්න බෑ. පිස්සුනේ. දැන් මේකේ challenge එක ලිස්ට් කරන වැඩිනේ. ලිස්ට් ගන්න ගන්න. ලිස්ට් කරන ලිස්ට් ඉල්ල. අයි වලින් යනකොට අපි තියා ගන්න. මේකේ කිල් තියෙන්නේ. මේක කිල් බෝඩ් එකක්. කිල් බෝඩ් එක තමයි මේ යටත් කිල්ල පීලා කියන්නේ. යට දාලා. දැන් බලහාල. අම්මා දරලිපට දාන් තිබු බෝඩ් එක මේ අලුත් කරලා ගත්තේ. යකෝ ඊගෙන් Kai. ඒක ගානේ කනවාද? ඒක මැච් එකයිද? ඒක මැච් එකයි මම. ගම්ජකෝ. තරක් කරනවා. සදසුලම් පහරෙන් එලිමහනේ කැරම් ගහන ආතල් වල විඳලා නැහැ. ඔඩු මෙතන ආතල්නේ. හම්බට. බාගේ බංකම්නේ නැත්තම් හාන්න වෙනවා. මෙතන 18 නේ. අන්න බං කැපෙන්නේ ඒක්ද සැඩසුලන් සැරයි මිරිස් වගේ මඩේ කහමාරක් ඉස්සෙල්ලා දාපු දෙකේ හයි දාපු එකේ
අනර හිර වෙලා තිබ්බා. අරක හිර වෙලා තිබ්බා. ඔබ හොරා. ඵලයන් මොකද්ද? තියපන් අරද. රෙඩා තියපන්. අපි රෙඩාද? අයියෝ. සේනෝ සුදු වගේ. නැහැ තිබ්බ කොල්තු ගාලක් කැල්ලා. අනේ! Hey, bro. Ano ka din? Ano, kagaya din. Ano, ganito pwede. අන්න ඒකත් ඇවිල්ලා ගියා. මොන පුත්ම කරද? Waduh, warna juga. Oh, hatinya nih. Ah. Ah. පඩ විතරයි. Ah. Enak me wala tak tua. Ah. Banyak yang. Onda parah aku. Secara parah dulu nih ngadannya gimana? Dekat kayak punah. අයියෝ කවුද බෝරි කුඩ දෙන මෙච්චර මේක ඔන්න බං ඉතින් අතන අම්මට සිහි ඒකෙන් ආවද අයියෝ හැමින් මොනවල බං දුර දක්න ෂොට් එක දුර දක්න ෂොට් එක මොන බඩක් අන්න ආරු පෙල්ලෙනවා බලලෝ බල්ලා බල සත්තුවේ දැන් මෙන්න මෙතන ඉත්තා අනේ ඔන්න දුර දක්න ෂොට් එක ඕක නෑ යන්නේ ඒ වැටියා ඒක හුලා පාරට ගියේ එන මම තියාගන්න මෙතන හොඳ අර ඒවත් තුනම පාලන මේ වගේ සීනියර් දීවි මම කියන්නේ මුට සීන් බෙහෙන්න කන්න දෙන්න ආ ඕ ෂි කඩනවා මෙඩින් ඕනේ කඩපන් මට කමන්න මට කමන්න අම්මට කන පාරක් පාලයා යන කොහොමද කනයිද අදියන් එකයි යකෝ යකෝ අන්තිමට දැන් ඔබ කාලේ දැන් මම දින්නව කන්නේ මොකද්ද යකෝ දැන් මම දිනනවා මම මේක භාගයක් නමුද හරි බාපා
බෙස්ස ගනින්කෝ. You brother. අන්න බලපන් මේ පොට් එක නැවතු දැක්ක. හරි උඹට එකක් තියෙනවද? අද ෂොට් එක මම එකම කාවා. එකම කාවා. දෙපාරක් දීපන්. ඉවරයි. දැන් මම පටන් ගන්න සිද්ධා. Hey! ආපුවා ඊට වැඩිය හොඳයි. අඩෝගේ ගිල්ලා මේක. අයියෝ. කොහොමද ඒක? ඉතියේ නෑ නේද? එහෙම නැද්ද? හිතුවේ නෑ නේද? නිකන් බම්ම කියද්දි මේ ණය යනවා. මම කියලා වෙනලා ඉන්නේ. මට අවුඩ්. අඩෝ. හිතුවේ නෑ. කනාල ගහන අය කියලා ඉතින් බිලියන් ඩොලර් කන ගන්න මේක කනක්. ඔනේ ඔබේ. මාර කන පාරන්නේ කොයි එක. හරි දැන් බෝ ගනින්කෝ. ඕක මං ගන්න දෙන්නම්. ඔබ ගාද්දි මම මෙහාට කරනවා. අංචුවා හෙල්ලුනේ. අංචුව මෙතන හෙල්ලෙන්න බෑ. හෙල්ලුනොත් අවුල්. අනේ මැනිකේ. Whoa. You brother, you. Abdo. Yes. Ho boys. මට ඔයාලා කියන්න දෙයක් තියෙනවා. මෙන්න මේක බලලා ඉන්නකෝ. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast. I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be. අපි ඒවත් දෙනවා ඔයාලට. ඉතින් ඔයාලට පුංචි මුදලා යන්නේ 12000යි. ඉතින් මේක ගන්න 12000යි. මේක අවුට්ඩෝර් කරනවා නම් අපි මේක අවුට්ඩෝර් එක ගහලා ඔයාලට මල් රෙඩි ගහලා දෙනවා. ඉතින් අන්න එහෙමයි මේක යන ඔෆර් එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇවිල්ලා විනෝද වෙලා අතල්ල කරන් චිල්ලේ ඉඳලා යන්න. මසල මට දැන් ඉන්න ගණන් ගන්න එපා. අන්න එහෙමයි අපේ කරෝගිය. ඉතින් නොයාලා අදම එන්න ආතලෑ ගන්න මේකට.
කට්ටෙන් ගහන්න යන්නේ. ඔබ මොකෙද්ද බං? තව කන පාරක් ගහපන් බලන්න. හා ඇවිල්ලා බෝරිකුඩු කොලේ යනවා දාමුද? කවුද කො කන නේද ඉන්නේ? අම්මට දානෝනේ. දානවා කියන්නේ ඔය තොල කනවනේ. නෑ බෝරිකුඩු යනවා මේ ටික නහය මේ ටික. ආ. යන්නේ බ්‍රේක් ගන්නවා වගේ නේ බං. ආ කප් එකේ දැන් මම වෙලා ඉවරයි. අයියෝ ආ ඒක නෑ අත මිස්සුනා. මගේ බල අඩෝ අයියෝ තෝනා දැන් අපි කැමති හදමු මේක. දැන් බලන්න ඒව තිබ්බේ. නානෝ බක්කඩ ඔබ්ඩලියක කොහෙද තිබ්බේ ඉතු තුන් දෙනෙක්ම ලාවි. දෙයියෝ දුන්නා. මේ බිලියන් මේ මන්නේ නූලෙන් යන ගහන්නේ. අන්න ඉංගොබ්බට මේක ගන්න බලපන් මොබර චත්තු. ඕ කොයි බෝඩ් එක මන් යන්නේ. මේ ෂොට් එකක් ගහන්නේ බෝඩ් එකේ. ෂේ හැමදාම නත්තල් පප්පා එන්නේ නැහැ මල්ලි. අම්පු. ඉලක්කෝ. බ්ලැක් හිමීට අයින් කරන්න හිමීට සද්දේ වහලා අයින් කරන්න සද්දේ වහලා නියම කවුද ගැව්වේ? කවුද මං ගැව්වේ? වලෙන් අඩුනේ නෑ මිහින් ආවේ දෙයියෝ ගාලා ඔය ඉත හදනමයි දානවා කියනවා. ඒකේ ප්‍රශ්න. කීයක් ඒ කරුණා කරා. දැන් නේද ගහනොත්. ඔහුගේ වල කටවල නේ ඔක්කොම ඉතිරිද. Shit! God damn, brother. Hey! Monogram, kilogram, milligram. Yeah. Hari-hari buku ya kan. Walah. අන්න එහෙමයි ප්‍රයෝජන. මොකෝ කරගන්නේ කැපිලා තියෙන්නේ. ඔය හිතම බබා කියන්නේ.
ඔන්නේ ඔඩෝ අත්තට ආපු chance එක නේ බං. අද යන්නේ හරියට. ඔක්කොම දන්න දාන්නේ. මෙන්න නෑ මෙන්න මෙතන ගහනවා. කියන්නේ මේ තෙරපන්න ඕනේ මේක. ඒකට දැන් කොමන කාලට නිකන් පොඩ්ඩක් දුන්න. මොකද්ද කියන්නේ? යකෝ මම මෙහෙම නිකන් ගහන්නේ. ඇත්තට ගහන්න එහෙම. ඒ ඇත්තට ගහනවනේ ඔබ ඒ වගේ. අගහපන්න එක. දැන් ගහන්න නෑ ඒක නිකන්. අනේ නිකන් ඉඳපන් ඔබ ඒකත් ඕ අර ගහන්නේ අපි. ඉංගීට කියන්නේ. නගපන්. මොහොමද? මේ වගේ ආවට පස්සේ ඉතින් මැච් තුනම දින්න මම දැන් මොකද්ද කියන්නේ? දාන්න බෑ කොයි බලන්න. කොල්ලට තරහා ගිහලා අර කවපන්. කොල්ලට තරහා ගිහලා තියෙන්නේ. අර ගනි. කට්ටියක් බලන් ඉන්නවා. ඔව්. වින ආයි වින. ඊප මගේ අතින් පිදුම් ලබන. අපේ කැලම් සංගාවලියේ සූරයා. ඔව්. ආයිති වුණදනේ. ඉතින් ඔන්න මං කිව්ව විදියට අපේ අන්පැකින් වීඩියෝ එක ගෙන ආවා ඉතින් අද මම කැප් එක නෑ. අද කියන්නේ ඊයේ නෙමෙයි පෙරේද තමයි කැරම් වීඩියෝ එක රෙකෝඩ් කරේ. ඉතින් අද ටිකක් එන්න පාරක් වුණා පාසලේ. ඉතින් අපි අන්පැකින් එක බලමු කොහොමද කියලා. මම ටෙමු එකෙන් දාපු මයික් එකයි තව කෙටිමැටි කෑල්ල. බලමු. කවුද මේ කැඩුවේ? අනිවාර්යෙන් තාත්තා වෙනවා. කමන්නේ. ඒක මට කඩ ඉන්න දෙයක් නෑ. මට ලේසි. thank you තාත්තේ. මෙන්න දිනවා අපේ මයික් එක. ඉතින් මං ගෙනාවේ වයර්ලස් මයික් එකක්. ඒ කියන්නේ වයර් මොකුත් නෑ, බ්ලූටූත් මයික් එකක්. මේකේ පෙට්ටිය ගත්තොත් මෙතනින් තියෙනවා ලයිව් ෂෝ, ඉන්ටර්විව්, vlog වීඩියෝ, ෂෝට් වීඩියෝ වඩම්පන. ඊට පස්සේ බ්‍රදර් තියෙනවා මෙතන එකේ රෙද්දවල් තියෙනවා. මෙතන තියෙනවා නම් මම මගුල් ටික. මෙතන තියෙනවා 4 type C 4 iPhone කියලා. ඒ කියන්නේ මේකේ පින් එක. ඊට පස්සේ මෙතනින් තියෙනවා 1 to 1 1 to 2 කියලා. ඒ කියන්නේ මයික් එකක් හෝ මයික් එකකුත් තව එකක් අතර මොකක් හරි රෙද්දා. ඒක එහෙනම් තියාගන්න. ඉතින් මං කියන්නේ කෙටිමැටික් කියලා තමයි. ටෙන්නනනේ. ඕ. ටෙන්නනනේ. මේක නෑ මං ගෙන්නුවේ. ඉතින් මේක මම මැෂින් එකට ගහන්න විදියක් නෑ type C හන්දා. ඉතින් මං ඇඩැප්ටර් කෑල්ලක් බැලුවා. ඒක තිබ්බේ නෑ. ඊට පස්සේ ඉතින් මේ ඇඩැප්ටර් එක ගෙනාවා. මේක ගොඩක් දිගයි. ඉතින් ඒ කෑලි බෑලි ගොඩක් ගහන්න පුළුවන් ඒක හන්දා. තේරෙන්නේ මේක. ඉතින් මේකේ බොක්ස් එක ගත්තොත් මේකේ එළියෙන් තියෙනවා ඒක විස්තර. ඉතින් මේක මෙතන තියෙනවා ඒක තියෙන ටයිප් ගාන ටයිප් ටික. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන තියෙනවා මේකේ එන්න දානවා දෙර. රස්නි. පොඩේ ඉතින් මේක මෙතනින් තියෙනවා කලර් ටික. පුළු හොදට. ඉතින් අවුලන්න දැන් මේක ගඩන්න. ඉතින් අපි මුලින්ම අන්පැකින් කරමු මේක. අයියෝ මේක. ඉතින් මේක මෙන්න මේ ආකාරයට ඉතින් ගලව ගන්න. ඉතින් ඔයා පොඩ්ඩක් එන්න මම පේන්න ඕනේ නෑද?
ඒ මෙන මේ විදිහට තමයි මේක තියෙන්නේ. අපි මේක අන්පැකින් කරලා බලමු. ඉතින් මේ තියෙනවා අපේ ගජමැටික් කෑල්ල. බලමු තා පෙට්ටිය මොකක්ද තියෙන්නේ කියලා. මේක වැඩන්න. මෙතනින් තියෙනවා අපේ මොකද මේකට කියන්නේ well user manual එක. මේක ඉතින් චයින හාන්ද දෙපැත්තෙන් චයින හැම තියෙනවා. එතන ඉංග්‍රීසි යනම නම් ඒක වැඩන්න අපිට ඕන අපේ බාණ්ඩ මේක. මෙන්න මේ විදිහට ගත්තහම මේක අට සිහින් චූටි පුළුන් කෑල්ලක් වගේ. මෙතන තියෙනවා මේක ගහන්න type USB එකක්. ඒ වගේ මෙතන තියෙනවා type C එකකුත් අපිට ඕනනම් ගහගෙන යන්න පුළුවන් මේකට. ඉතින් මෙතනින් තියෙනවා USB port 1 2 3යි. ඉතින් මෙතන තියෙනවා mic එකක් ගහන්න ඕන නම් අමතර mic එකක් ගහන්න මෙතන තියෙනවා type C එකක්. මෙතන තියෙනවා අර මොකක්ද ඒක කියන්නේ SD card SD card එක නෙමෙයි මේක. ඔව් SD card එකයි TF card එකයි දාන්න තමයි මේ port දෙක තියෙන්නේ. ඉතින් මේක මෙතන අමතර USB port එකක් තියෙනවා. කොහොමද ගැම්ම USB ගොඩයිනේ. ඉතින් අපි ඒක මේ විදිහට පැත්තකින් තියාගමු. ඉතින් ඔන්න අපේ ප්‍රධාන භාණ්ඩය තියෙනවා අපේ මයික් එක. කොහොමද භාණ්ඩේ? টොප්නේ. ඉතින් අපි ඒකත් අන්බොක්ස් කරලා බලමු. ඉතින් මේකෙන් මුලින්ම ගත්ත ගමන් තියෙනවා අපේ user manual එක. බලමු සල්ලි වත් තිබ්බොත් එහෙම හදිස්සියේ පත්තරයක් වගේ මෙන්න තියෙනවා අපේ බාණ්ඩේ. මෙතෙන් තමයි අපි charging මේක. ඉතින් මේ තියෙන අපේ mic එක. පට්ට නේද රත. ඉතින් මේ තියෙන්නේ අපේ mic එක. මේක එහෙන චූටි බා. අටෝ මං හිතුවේ ඒක බලු සයිස් එක ලොකු පට්ට ලොකු එකක් කියලා. මේ බමගේ ඇඟිල්ල තරම්වත් නෑ නේ බා. උල ඇඟිල්ල තරම් නැති බා. හරි කමන්නේ පොඩියෙන් තමයි ප්‍රයෝජන වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහට අපේ මේක ඇඩැප්ටර් කෑල්ලක් තියෙනවා. ඉතින් මම මෙන්න මේක ගෙන්නුවේ මෙන්න මේ ආකාරයට මෙන්න මේකට ගහන්න. ටෙන්ඩෙන් දැක්ක නේද? මේක අපි මොකක්ද කොලේ අරගෙන දෙවැත්තටම මම හරි ආසයි බම්නේ පොලිතීන් කෑලි ගලවන්න. මේ තියෙන මෙන්න මේ කෑලි මොකක්ද? ඉතින් මේක තියෙන මේ charge කරන්න මේක මෙතන එකක් තියෙන්නේ නැද්ද දන්නේ නෑ. ඉතින් මේක තියෙන්නේ අපේ ෆෝන් එකට හරි මේ වගේ අපට හැමිනේ.
මේගේ මේක මයික්ක තියෙන මේක අපිට කොලර් එකට ගහගන්තයි මේක තියෙන ඉතින් මෙතනින් මේක ඕන් කරන එක තියෙනවා එයාගේ මයික චාර්ජ් කරන පෝට් එක මෙතන තියෙනවා මේක හදම එක චාර්ජ් කරන්නේ මේ තියෙන බාන්්ඩේ ඒක බ්ලරයි නැව ඉතින් මෙතනින් මේක තියෙනවා මේක ගහන්න තියන්නේ ඔයාලගේ ෆෝන් එකට හරි නැත්තම් ඔය මං ගෙන්නවාගේ ඇඩැප්ටරේකට ඊටස් මේ පැත්තිනුත් තියෙනවා පෝට් එකක් මේක තියෙන්නේ එකක් තියෙන්නේ මේකත් තියෙන්නේ මේ චාර්ජ් කරන්නම මේක චාර්ජ් කරන්න ඕන ඉතින් බම් මේ දෙක මෙන්න මෙහෙම ගහලා මෙන්න මෙහෙම ගහලා මේක චාර්ජරයට හමුණා හරි බා කොහොමද මොලේ ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මං ගෙනපු ගැජමැටික් කෑල් ටික තමයි මේ තියෙන්නේ ඉතින් මම මේක ඕන් කරලා පෙන්වන්නේ නෑනේ අපි ඕන් කරලා බලමු මේක කොහොමද කියලා ඉතින් මම මේක ෆෝන් එකට ගහන්න තව ඇඩැප්ටර් කෑල්ලක් දැම්ම මේ දහස් එකෙන් ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මම තව ඇඩැප්ටර් කෑල්ලක් දැම්ම ඒ කෑල්ල එන්න ටික දවසක් ගියා ඉතින් ඒක එනකම් මම හිටියා ඉතින් අනිත් වීඩියෝ එක ටික රෙකෝඩ් කරන්න ඉතින් මැෂින් එකට මේක වැඩ මම ඔයාලට ඒක නැතුව ෆෝන් එකට ගහන්න ඇඩැප්ටර් කෑල්ල එනකම් හිටියේ මේ තියෙන ඉතින් ඒක මේ ඉතින් අපි මේක අන්පැකින් කරලා බලමු ඉතින් මේ තියෙන්නේ අපි ගෙනපු මයික් එකයි ඇඩැප්ටර් මැෂින් එකට ගහන ඇඩැප්ටර් මේක ඊට පස්සේ මේ තියෙන්නේ ෆෝන් එකට ගහන ඇඩැප්ටර් ඉතින් මේක බලමු අපි ඉතින් මේක micro USB 2 type C ඇඩැප්ටර් එකක් ඉතින් මේක තියෙන්නේ මෙතන micro USB මේක තියෙන්නේ ඉතින් මේක ෆෝන් එකට ගැහුවා මෙතනට මේක ගැහුවා මෙන්න මේ විදිහට ඔන්න තමයි මේක මේ වෙන්නේ ඉතින් ඊට පස්සේ මේ පැත්ත ෆෝන් එකට ගහනවා මේ පැත්ත ඊට පස්සේ ෆෝන් එකට ගහනවා මේක මේ විදිහට සෙට් කරා ඊට පස්සේ මේක ෆෝන් එකට ගහලා බලනවා ඉතින් මේක මම දැක්ක අර මේ කීයද බා user manual එකේ මම දැක්ක මේක ෆෝන් එකට එන ෆෝන් එකෙන් මේකට එන හරන්ට් එක බොහෝ දුරට මදි වෙයි ඒක හන්ද මේක පවර් බෑන්ක් එකට ගහලා මේ කරගන්න කියලා ඉතින් මම පවර් බෑන්ක් එක ගෙනාවා ඒක අයියරට අරන් ගියා ඉතින් කමන්නේ එයාගේ වැඩවලටනේ ඉතින් ඒක නිසා මම මේක දැන්ට චාර්ජරයට ගහගෙන කරන්න ඉතින් ඒකට මම ගෙනාවා මේ වගේ ඇඩැප්ටර් එකකුයි මේ වගේ කේබල් එකකුයි ගැම්මක් නේද ඉතින් අපි බලමු මේ ටික ගහලා කොහොමද මේකෙන් මේ මයික් එකෙන් එන ක්වොලිටිය කොහොමද කියලා ඉතින් අපි යන් බලන්න මෙතන ගහන්න බෑ මෙතන ප්ලග් එකක් නෑ ඉතින් අපි යම් ප්ලග් එකක් තියෙන තැනට මෙන් ගහලා බලන්න පොඩ්ඩක් ඉන්න යන් අපි කිව්වේද මයික් එක කරන්ට් කරා ඉතින් තව දවසක් විතර ගියා මට පොඩි ප්‍රශ්න ටිකක් ආවා ඉතින් ඕන මම කිව්ව විදිහට මයික් එකට කනෙක්ට් කරා ඉතින් දැන් ඔයාලට මේ ඇහෙන්නේ නෝමල් මගේ ෆෝන් එකේ මයික් එකේ ඉතින් මම දැන් මේ කතා කරන්න හදන්නේ මගේ ඩෙමෝ එකෙන් ගෙනාපු මයික් එක කොහොමද ක්වොලිටිය සුපිරි නේද ඉතින් ඔන්න හොඳ තමයි මයික් එකේ ක්වොලිටිය එන්නේ ඉතින් අපි මේ කොලර් එකට ගහන් බලමු යෝ දැන් කොහොමද එක වගේම තමයි තියන් කොලර් එක ගහපු කේස් එක විතර ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ day 2 ස්පෙෂල් වීඩියෝ එක ගෙනාවේ ඉතින් මේක සුපිරි නම් ලයික් කරලා කමෙන්ට් කරන්න ඉතින් මේ ගොඩක් දවස් ගියා දාන්න
ගණන් ගන්න එපා හොඳයි බඩ පිට ස්වභාව දහමේ සාධ්‍ය ගණන් ගන්න එපා ඉතින් සුපරේන ලයික් කරන්න කමෙන්ට් කරන්න සබස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ඕන කමෙන්ට් කැමති නම් කරපන් ඉතින් ඔන්න ඔහම මගේ වීඩියෝ එක අදට ඉවරයි ඉතින් තවත් වීඩියෝෙන් හම්බෙමු ජය වේවා අනිකුළු බලා වංගෙඩි බලහලා තංගෙඩි සවසලා තනින් පොන්න හෙනවා පිම්පියා උඩගෙඩි දෙන්න බොලා කුළු ගෙඩි ගෙන පලා සිල් වෙඩි පුරවලා රටේ දැක්ක ගමන් පිම්පියා